안녕하세요. සෙජොන් ඇකඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව අනුමාන ඡේද ප්‍රශ්න සාකච්ඡා කිරීමේ දෙවන පාඩම සමග සම්බන්ධ වෙනවා. එhmenan මෙවර විභාගයට මුහුණ දෙන බලාපොරොත්තු වෙන සිසුන් සියලුම දෙනාටම ගොඩක් වැදගත් වේවි. අද මේ වීඩියෝෙන් කරන ඡේද ප්‍රශ්න පහක් සම්බන්ධ වෙන අකණ්ඩව සෙජොන් ඇකඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග. හොඳයි. ඒතර අපි අද දෙවෙනි ඡේද ප්‍රශ්න සාකච්ඡා කිරීම වීඩියෝ තමයි ආරම්භ කරන්නේ. ඒතර අපි පළවෙනි පාඩමේදී ඡේද ප්‍රශ්න පහක් සාකච්ඡා කරා. ඒක බැලුවේ නැත්නම් ඔයාලට බලන්න පුළුවන් පිළිවෙලට. අපි එහෙමනම් යමු. අද 6 ඉඳලා 10 දක්වා වටිනා ඡේද ප්‍රශ්න පහක් අපි සාකච්ඡා කරන්න සූදානම් කරලා තියෙනවා. ताम खुलगवा क्वांगीनन गोसल कोरसिप्सिय पहत चेदेहा संबंधित තියෙනක තෝරන हांगुगेसो सेंवाराल्ते पिरेहन गो चुंगे हनानन अनें के चारल केसुल्हानन गोसिमिदा हांगुगेसो सेंवाराल्ते මේ කුරියාවේ ජීවත් වෙන විටදී පිරිවන්ගොත් චුංගේ මේ අවශ්‍ය කරන ඒවා අතරේ හනානන් එකක් නම් අනෙන් කේචාරල් කේසුල්හානන් ගොසිමිදා අනෙන් කේචා බැංකු ගෙනුම කේසුල්හදා විවෘත කරන එක වේ. හාංගුගේසෝ සෙන්වරාල්තේ කොරියාවේ ජීවත් වෙනටදී පිරිවන්ගොත් චුංගේ අවශ්‍ය කරන ඒවා අතරේ හනානන් එකක් නම් අනෙන් කේචරල් කෙසුල්හානන් ගොසිමිදා බැංකු ගිණුමක් විවෘත කරන එක වේ. කෙච්චගා ඉස්සොයා මේ බැංකු ගිණුමක් තිබුණොතින් යේගම් මුදල් තැන්පත් කිරීම සොංගම් මුදල් යැවීම හේවන් කොරේ විදේශීය ගනුදෙනු තං වැනි තයංහන් කමියුන් සර්විස්වල විවිධ මූල්‍ය සේවාවන් ඉයොන් හසු ඉසමිදා භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. කෙච්චගා ඉස්සොයා බැංකු ගිණුමක් තිබුණොතින් යේගම් මුදල් තැන්පත් කිරීම සොංගම් මුදල් යැවීම හේවන් කොරේ විදේශීය ගනුදෙනු තං වැනි තයංහන් කමියුන් සර්විස්වල විවිධ වූ මූල්‍ය සේවාවන් ඉයොන් හසු ඉසමිදා භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා. හේසායසෝ පන්නන් මේ ආයතනයෙන් ලබන ඉන්ගම්ද වැටුපත් හේසායසෝ පන්නන් ඉන්ගම්ද මේ ආයතනයෙන් ලබන වැටුපත් පොතොන් सामान्य केन केचारो में पौद्गलिक गिनुमट इच्छे तेगी तेमुने इच्छे तेदा आके गिनुमें गिनुमट मारू वेना ट्रांसफर वेना पौद्गलिक गिनुमट ए मारू वेना निसा यानी ट्रांसफर वेना निसा हांगुगेस सेंगरागी वियसोनन මේ කොරියාවේ ජීවත් වීම උදෙසා නම් අනෙන් කේචගා කොක් ඉස්සොයා හම්මිදා මේ බැංකු ගිණුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. නැවත හේසාය සොපන්නන් ඉන්ගම්දෝ ආයතන ලැබන වැටුපත් පොතොන් සාමාන්‍යයෙන් කෙයින් කේචාරෝ ඉච්ඡේ තෙගි තෙමුනේ ඒ කෙයින් පෞද්ගලික ගිණුමට ඒ මාරු වෙන නිසා හු මාරු වෙන නිසා හාංගුගේ සොසෙන්වරාගි විහෙසොනන් මේ කොරියාව ජීවත් වීම උදෙසා නම් අනෙන් කේච්චගා කොක් ඉස්සොයා හම්මිදා මේ බැංකු ගිණුමක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. මොකද්ද මේ ඡේදෙත් එක ගැලපෙන්නේ?
හාංගුගේ සො සෙන්වරාගියේ හන්දල් මාදා මේ කොරියාවේ සිංහලගේ මේ ජීවත් වීමට හන්දල් මාදා මේ සෑම මාසෙකම සොංගමල් හේයා හම්මිදා මේ මුදල් යැවීම කළ යුතුයිලු. සොංගමදා කියන්නේ නේද? මුදල් යවනවා. යේගම්ගෝ සොංගමල් හරෙමයන් මුදල් තැන්පත් කිරීම සහ මුදල් යැවීම කිරීමට නම් හරෙමයන් අනෙන් කේචරල් ඉස්සොයා හම්මිදා බැංකු ගිණුමක් තිබිය යුතුයි. යේගම්ගෝ සොංගමල් හරෙමයන් තැන්පත් කිරීම සහ මුදල් යැවීම කිරීමට නම් අනෙන් කේචරල් ඉස්සොයා හම්මිදා බැංකු ගිණුමක් තිබිය යුතුයි. එහෙනම් ඒ කතාව මේකත් එක්ක ගැලපෙනවා. 3 හේසායසෝ පද්දන් ඉන්කම මේ ආයතන ලබන වැටුප කේචායේ ඉන්කම් හාමය මේ ගිණුමට තැන්පත් කරාම සංගමජි මොතම්මිදා මුදල් යවන්න බෑලු. ජිමොතහදා සංගමජි මොතම්මිදා යවන්න බෑලු. ඒ කියන්නේ ආයතන ලබන වැටුප ගිණුමට තැන්පත් කරාම මුදල් යවන්න බෑ කියලා කිව්වා. ගැලපෙන්නේ නැහැ. හාංගුගේ සො සෙන්වරාගි විහෙසොන්නන් මේ කොරියාවේ ජීවත් වීම උදෙසා කේචාරල් කේසොන් හානන් ගොසි මේ ගිණුමක් විවෘත කරන එක පුල් පිරහම්මිදා අවශ්‍ය කරනවා. පුල් පිරහම්මිදා කියන්නේ අවශ්‍ය කරන්නේ නැහැ කියලා. හාංගුගේ සො සෙන්වරාගි විහෙසොන්නන් කොරියාවේ ජීවත් වීම උදෙසා නම් කේචාරල් කේසොන් හානන් ගොසි පුල් පිරහම්මිදා ගිණුමක් විවෘත කරන එක අවශ්‍ය කරන්නේ නැහැ. එහෙනම් ගැලපෙන්නේ දෙවෙනි පිළිතුර යේගම්ගා සංගමල් හරමයන් මුදල් තැන්පත් කිරීම සහ මුදල් යැවීම කිරීමට නම් අනෙන් කේචරල් ඉස්සොයා හම්මිදා බැංකු ගිණුමක් තිබිය යුතුයි. ඊළඟ ඡේද ප්‍රශ්නය. තාම් කල්ගා කොංගී ඉන්නන් ගොසල් කොරසිප්සි පාත ඡේදය හා සම්බන්ධයක් තියෙනක තෝරන්න. හාංගුගේසෝ අපාතනා වොන්රුම් කතන් කොන්දොන් චුතගේ සානන් kyongwen iusege piheral chuji antoro to singyungal soya hamida හාංගුගේසෝ අපාතනා කොරියාවේ අපාර්ට්මන්ට් වල මහල් නිවාස සංකීර්ණ වල හෝ අපාතනා හෝ वन रूम खातन तर वन रूम කියන්නේ මොනවද? තනි කාමර නිවාස වගේ वन रूम खातन මේ තනි කාමර නිවාස වගේ කොන්දොන් චුතුගේසෝ කොන්දොන් චුතෙක් කියන්නේ කොන්දොන් කියන වචන තුල පොදු කියලාත් කියනවා. ඒ වගේම ප්‍රජා කියන තේරුමක් තියෙනවා. චුතෙක් කියන්නේ නිවාස. ඒ කියන්නේ මේ පොදු නිවාස. ඒ කියන්නේ මේ वन रूम खातन මේ පොදු නිවාස වල සානන් kyongwen ජීවත් වන අවස්ථාවල ඉයුසගේ ඉයු කියන්නේ අසල්වාසීන් වෙත පිහෙරල් චුජි අන්තර බාධාවක් ඇති නොවන ලෙස පිහෙරල් චුජි අන්තර තෝ තව සිංගයන්ගල් සොයා හම්මිදා අවධානය යොමු කළ යුතුයි. සිංගයන්ගල් සොයා හම්මිදා අවධානය යොමු කළ යුතුයි. කොරියාවේ අපාර්ට්මන්ට් වල හෝ මේ वन रूम කතන් මේ තනි පුද්ගල නිවාස වගේ කොන්දොන් චුතෙගේ ඒ පොදු නිවාස වල සානන් kyongwen මේ ජීවත් වෙන අවස්ථාවල යුසෙගේ යසල්වාසින් වෙත පිහෙරල් චුජි අන්තර බාධාවක් ඇති නොවන ලෙස තෝක් සිංගයන්ගල් සොයා හම්මිදා තව තවත් අවධානය යොමු කළ යුතුයි. කරිගෝ ඒ වගේම චිබානේ සොනන් මේ ගෙවල් ඇතුළේදී නිවාස ඇතුළේදී ටිතොරොක් හැකිතා ටිජි මරයාහගෝ දිවීම නොකළ යුතුයි වගේම හැකිතරම් ටිතොරොක් ටිජි මරයාහගෝ දිවීම නොකළ යුතුයි වගේම නිජන් පාමි කියන්නේ ගොඩක් රෑ වෙලා හෝ ඉර නාචිමේ කියන්නේ
මොකද ඉරද කියන්නේ වේලාසන. ඉරනාච්චමේ කියන්නේ මෙතනදී උදෙම්. චොන්සොගිනා සෙතක් කිරල්. චොන්සොගිනා සෙතක් කිරල්. මේ පිරිසුදු කරන යන්ත්‍ර හෝ රෙදි සෝදන යන්ත්‍ර. සයොන් එසොන නන්දෙමිදා. පාවිච්චි කිරීම නම් කරන්න එපා. කරිගෝ ඒ වගේම චීබානේ සොනන් මේ නිවාස ඇතුළේදී ටිතොරොක් හැකිතාක් ටිජිමරයහගෝ දිවීම නොකළ යුතුයි වගේම නෙජන් පමිනා ඉර නාචිමේ කෙන ගොඩක් රෑවෙලා හෝ ඒ උදෙම්ම චොන්සොගිනා සෙතක් කිරල් පිරිසුදු කිරීම යන්ත්‍ර හෝ රෙදි සෝදන යන්ත්‍රය සයොන් හිසොන නන්දෙමිදා පාවිච්චි කිරීම නම් කරන්න එපා. තෝ තවද එමගිනා තීවිරිල් කගේ තෙර නොන්දන් ගොද්දෝ. එමගිනා තීවිරිල් කගේ තෙර නොන්දන් ගොද්දෝ. මේ එමක් විතරමක් කියනකොද මේ සංගීතය ඇසීම. සංගීතය හෝ තීවිරිල් මේ ටීවී කගේ තෙර නොන්දන් ගොත් කියන්නේ එක හයියෙන් කගේ ක්‍රියාත්මක කර තබන එක. මෙන්න මේ තෙල්දා මෙතරෝ ක්‍රියාත්මක කරනවා. කියන්නේ මේ සංගීතය අහන ඒ කියන්නේ මේ රේඩියෝ යන්ත්‍ර හෝ ටීවී කියන එකයි. කගේ කියන්නේ ඒක විශාලස ඒකෙන් මෙතෙන්දි හයියෙන් කියන අදහසයි. තෙර නොනන් ගොද්දෝ ක්‍රියාත්මක කර තබන එක යෙයි සිරිත් වල යෙයි ඔම්නන් හෙන්දොන් ඉමිදා. යෙයි ඔම්නන් හෙන්දොන් ඉමිදා කියන්නේ ආචාරශීලී නොවන ක්‍රියාකාරකමක් වේ. යෙයි ඔම්නන් හෙන්දොන් ඉමිදා ආචාරශීලී නොවන ක්‍රියාකාරකමක් වේ. 특히 විශේෂයෙන්ම පොග්දොනා හජන් සිරේසෝ පොග්දොනා හජන් සිරේසෝ මේ කොරිඩෝ වහෝ මේ ටොයිලට් එකේ හජන් සිරේසෝ ටොයිලට් එකේදී තාම්බෙරල් පිවුනන් ගොද්දෝ මේ දුම්පානය කරන එකත් සිගරට් බොන එකත් හජි මරයහම්මිදා නොකළ යුතුයි. 특히 විශේෂයෙන්ම පොග්දුනා හජන් සිරේසෝ මේ කුරිඩෝ විදි හෝ මේ ටොයිලට් වලදී තාම්බෙරල් පිවුනන් ගොද්දෝ මේ සිගරට් බොන එකත් හජි මරයහම්මිදා නොකළ යුතුයි. රයිට්. මොකද්ද කතාවත් එක ගැලපේ. හංගුගේ අපාතනා වොන්රුම් කතන් කොංගොන් චුතුගේ සොසානන් කියොන්වෙන්නන් චායුරුක්කේ සෙන්වල් හෙයා හම්මිදා. හංගුගේ අපාතනා කුරියාමි අපාත්මන්ටල වොන්රුම් ඒ තනි කාමර නිවාස වගේ කොන්දොන් චුතගේ සානන් කියොන්වේ මේ පොදු නිවාසවල ජීවත් වෙන අවස්ථාවල චායුරොක්කේ චායුරොක්ත කියන්නේ නිදහසනේ නිදහස් ලෙස සෙන්වල් හෙයා හම්මිදා ඒ ජීවත් විය යුතුයි නැත්නම් ඒ දෛනික කටයුතු කළ යුතුයි කියලා කියවෙනවා. චායුරොක්කේ කියන්නේ නිදහසේ. එහෙම බෑ. පම් නෙත්කේ එමග්ගල් තෙන්නන් ගොසන් පම් නෙත්කේ එමග්ගල් තෙන්නන් ගොසන් මේ ගොඩක් රෑවෙනතෙක් පම් නෙත්කේ කියන්නේ මේ රෑවෙනතෙක් එමග්ගල් තෙන්නන් ගොත් මේ සංගීතය අහන එක තරන්සාරම් එගේ වෙනත් පුද්ගලයන්ට පිහේරල් චුජි අනන් බාධාවක් නොවන හෙන්දොන් ඉමිදා ක්‍රියාකාරකමක් නේද? පම්නෙත්කේ මේ රෑ වෙනත් එක් ඒ කියන්නේ පම්නෙත්කේ කියන ගොඩක් රෑ වෙනත් එක් එමගල් තෙන්නන් ගොසන් මේ සංගීතය අහන එක තරන්සාරම්ගේ වෙනත් පුද්ගලයන් වෙත පිහේරල් චුජි අනන් බාධාවක් නොවන හෙන්දොන් ඉමිදා ක්‍රියාකාරකමක්. වැරදි. ෆජාන් සිරිනා පොග්දෝ එසෝ මේ ටොයිලට් එකේ හෝ කොරිඩෝවේ තම්බෙරල් පිවුනන් ගොසන් මේ සිගරට් බොන එක හංසං චෝසිම් හෙයා හම්මිදා හංසං චෝසිම් හෙයා හම්මිදා ඒක නිතරම ප්‍රවේශමින් කළ යුතුයි. එහෙම කිව්වේ නෑ. ෆජාන් සිරිනා පොග්දෝ එසෝ මේ ටොයිලට් එකේදී හෝ කොරිඩෝ එකේදී තම්බෙරල් පිවුනන් ගොසන් සිගරට් බොන එක හංසන් චෝසිම් හෙයා හම්මිදා නිතරම ප්‍රවේශමින් කළ යුතුයි. නැත. ඉයුත් එගේ ඉයුත් කිව්වේ අසල්වාසීන් වෙත ඉයුසෙගේ පිහේරල් චුජි අංකේ
බාධාවක් ඇති නොවන ලෙස සෙන්වහල්ලානන් ගොසී ඒ ජීවිත වෙන එක ඒ දෛනික කටයුතු කරන එක යෙයි ඉන්නන් හෙන්දොන් ඉම්මිදා යෙයි ඉන්නන් කියන්නේ ආචාරශීලී ක්‍රියාකාරකමක් කියලා කිව්වේ. යෙයි යොම්නන් කිව්වේ ආචාරශීලී නොවන ක්‍රියාවක් කියලා. හරි? යෙයි ඉන්නන් හෙන්දොන් ඉම්මිදා ඒක ආචාරශීලී ක්‍රියාවක් කියලා කියවෙනවා. එහෙනම් ගැලපෙනවා හතරවෙනි පිළිතුර යුස්සගේ පිහෙරල් චුජියාංකේ. ඒ අසල්වාසීන් වෙත බාධාවක් නොවන ලෙස සෙන්වහලාරන් ගොසී ඒ ජීවත් වෙන එක යේ ඉන්නන් හෙන්දොන් මිදා ආචාරශීලී ක්‍රියාකාරකම. රයිට්. යමු ඊළඟ ප්‍රශ්නයට. තාංකල්ගා කංගින්නන් ක්‍රිමල් කොරසිප්සි. පහත ඡේදය හා සම්බන්ධයක් තියෙනක තෝරන්න. සිරගිරල් පුල්ලි පේචුර හල්තේ. සිරගිරල් පුල්ලි පේචුර හල්තේ සිරගියේ චොන්නුයේ තරා. සිරගියේ චොන්නුයේ තරා heya hanan hendongal taraya hammida. සිරගිරල් පුල්ලි පේචුර හල්තේ මේ කසල වෙන්කර බැහැර කරන විටදී සිරගියේ චොන්නුයේ තරා මේ කසලවල වර්ගයන්ට අනුව වර්ගවලට අනුව එතරා ඒ වර්ගයන්ට අනුව හේයහනන් හෙන්දොන්ගල් ඒ කළ යුතු වන ක්‍රියාකාරකම් හේයහනන් හෙන්දොන්ගල් කළ යුතු ක්‍රියාකාරකම් තරායහම්මිදා කියන්නේ අනුගමනය කළ යුතුයි. කසල වෙන්කර බැහැර කරන විටදී සිරගියේ චොන්නුවේ තරා ඒ කසල වර්ගයන්ට අනුව හේයහනන් හෙන්දොන්ගල් කළ යුතු ක්‍රියාකාරකම් තරායහම්මිදා අනුගමනය කළ යුතුයි. අම්සිග්මුල් සිරගින අම්සිග්මුල් සිරග කියන්නේ ආහාර අපද්‍රව්‍ය කසල. චෙදේහන් මුල්කිරල් චේගොහන් හු චෙදේහන් මුල්කිරල් චෙදයන් හු කියන උපරිමෙන්ම මුල්කි කියන්නේ ඒවයි තියෙන දියර චේගොහදා ඉවත් කරනවා. ඉවත් කළ පසු චෙගොන් හු හොරේ අහම්මිදා ඒවා විසි කළ යුතුයි. එහෙම නැත්නම් බැහැර කළ යුතුයි. අම්සිග්මුල් සිරගිනන් මේ ආහාර අපද්‍රව්‍ය කසල චේදේහන් බුල් කිරල් චේගොහන් හු ඒවයි තියෙන මේ මොකද චේදේහන් ඒ උපරිමෙන් මුල්කි ඒ තියෙන දියර චේගොහන් හු ඉවත් කළ පසු හොරේ අහම්මිදා බැහැර කළ යුතුයි. චේවල් යොම්පුම්මේ චොන්නියුනන් චේවල් යොම්පුම්ගේ චොන්නියු මේ ප්‍රතිචක්‍රීකරණය කරන ද්‍රව්‍යයන්ගේ චොන්නියුනන් ඒ වර්ග චොන්නි පියොල්ලෝ ඒ වර්ගවලට අනුව පුල්ලි හෙසෝ වෙන් කරලා පොරයා හම්මිදා බැහැර කළ යුතුයි. පොරිදා වීසි කරනවා බැහැර කරනවා දෙකම අපි භාවිතා කරමු. චේවල්යම් පුමේ චොන්නියුනන් මේ ප්‍රතිචක්‍රීකරණය කරන ද්‍රව්‍යයන්ගේ වර්ග චොන්නි පියොල්ලෝ ඒවා වර්ගයන්ට අනුව පුල්ලි හෙසෝ වෙන් කරලා පොරයා හම්මිදා බැහැර කළ යුතුයි. කුරිගෝ ඒ වගේම තේයොන් සිරගිනන් තේයොන් සිරග කියන්නේ විශාල වශයෙන් එකතු වෙන කසල. කියන්නේ ලොකු නේද? ප්‍රමාණයෙන් ලොකු ප්‍රමාණයෙන් විශාල කසල. මොනවද? ඔය පරණ ෆ්‍රිජ්, අල්මාරි, ඒ වගේ මෙට්‍රස්, ඒ වගේ. තේයොන් සිරගිනන් කගියේ තරා ඒවා විශාලත්වයට අනුව යෝගමල් නෙගෝ ගාස්තුවක් ගෙවලා පේගිමුල් ස්ටිකර් කියන්නේ ඒ අපද්‍රව්‍ය ස්ටිකරය පුතින් හුවේ ඇලවූ පසුව හොරයා හම්මිදා. කුරිගෝ ඒ වගේම තේයොන් සිරගිනන් මේ විශාල කසල ප්‍රමාණයෙන් ලොකු කසල කගියේ තරා ඒවයි විශාලත්වයට අනුව යෝගමල් නේගෝ ඒ ගාස්තු ගෙවලා පේගිමුල් ස්ටිකරල් ඒ කියන්නේ මේ ගාස්තුව ගෙවලා
ඒ අදාළ පළාත් පාලන ආයතනයෙන් ස්ටිකරයක් ලබා ගන්න ඕන නේද? ඒකට අපි කියනවා පේගිමුල් ස්ටිකර් කියලා. ඒ ස්ටිකරය පුත්තින් හුවේ අලව පසුව පුරයා හමිදා බැහැර කළ යුතුයි. ඒතර ඒ ස්ටිකර් එක තිබුණොත් තමයි ඒ නගර සභාව වගේ ඒ ආයතන වලින් ඒක අරගෙන යන්නේ. right. සිරිගිරල් පළවෙනි පිළිතුර. සිරිගිරල් පුල්ලිපේචුරු හල්තේ මේ කසල වෙන්කර බැහැර කරන විටදී සිරිගියේ චොන්නුවේ තර ඒ කසල වල ඒ වර්ගයන්ට අනුව ස්ටිකරල් පුත්තය හම්මිදා ස්ටිකර යලවිය යුතුයිලු. හරිද වැරදි කතානේ? ස්ටිකරල් සිරිගිරල් පුල්ලිපේචුරු හල්තේ මේ කසල වෙන්කර බැහැර කරන විටදී සිරිගියේ චොන්නුවේ තර ඒ කසල වල වර්ගයන්ට අනුව ස්ටිකරල් පුත්තය හම්මිදා ස්ටිකරයක් යලවිය යුතුයිලු. නෑ ස්ටිකර යලවන්නේ තේයොන් සිරිගිවල ප්‍රමාණයෙන් විශාල කසලවල. තේයොන් සිරිගිරල් පොරිල් තැන තේයොන් සිරිගි මේ විශාල කසල ප්‍රමාණයෙන් ලොකු ඒ කසල පොරිල් තැනන් බැහැර කරන විටදී චෙදේහන් මුල්කිරල් ඔප්සෙජින් හු ඒ උපරිමෙන්ම ඒ දියර ඔප්සෙජින් හු එක නැති කළ පසුව පොරයා හම්මිදා නේද? වැරදි කතාවන්නේ නේද? මේ විශාල කසල බැහැර කරන විටදී ඡේදයන් මුල් කිරල් ඔප්සෙජින් හු කියන්නේ උපරිමයෙන්ම ඒ දියර ඔප්සෙජා කියන්නේ නැති කර පසුව බැහැර කළ යුතුයිලු. එතකොට දියර බැහැර කරන්නේ අම්සික් මුල් සිරගිවල තේයොන් සිරගිවල නෙමෙයි. 3 ස්ටිකරල් පදරමය මේ ස්ටිකර් එක ලබා ගැනීමට නම් කගියේ තර ඒ විශාලත්වයට අනුව පියොන්ගල් පුදම් හේයා හම්මිදා වියදම දැරිය යුතුයි. අන්න ගැලපෙනවා. ස්ටිකරල් පදරමයන් ස්ටිකරය ලබා ගැනීමට නම් කගියේ තර විශාලත්වයට අනුව පියොන්ගල් පුදම් හේයා හම්මිදා වියදම දැරිය යුතුයි. ගැලපෙන්නේ 3. 4 චේවලයම්පුම් සිරගින්නන් මේ ප්‍රතිචක්‍රීකරණය කරන ද්‍රව්‍ය කසල කගියේ තර ඒවා විශාලත්වයට අනුව පුලිහෙසෝ වර්ග කළා පොරයා හම්මිදා බැහැර කළ යුතුයිලු. කතාව වැරදි. ගැලපෙනවා 3 වෙනි පිළිතුර. right. අපි යමු 9 වෙනි ප්‍රශ්නට. තාම් කල්වා කොංගින්නන් ගොසල් කොරසිප්සියෝ පාත ඡේදයා සම්බන්ධයක් තියෙනක තෝරන්න. හංගුගේ යංසික් ඔබ කොරියාවේ යංසික් ඔබ් කියන්නේ මේ ජලජ ජීවි කර්මාන්තය. කියන්නේ අපි කියන ඔය මාළු කොටු කර්මාන්තය යංසික් ඔබ්. ඊචොන් ඊසිප් ඊනියන් මේ 2022 වර්ෂයේ සුසන්බුල් සෙන්සන්නයගල් කිජුනොරෝ සුසන්බුල් කියන්නේ මේ මුහුදු ආර නිෂ්පාදන සෙන්සන්නයගල් කිජුනොරෝ ඒ නිෂ්පාදන ධාරිතාව කිජුනොරෝ මූලික කරගෙන පෝමයොන් බලනවා නම් යංසික් ඔබන් ඕබල් චුර්හයෝ යංසික් ඔබන් තොර යංසික් ඔබ් කියන්නේ මොකද්ද? යංසික් ඔබ් මේ ජලදය කියන්නේ මේ මුහුදු ජීවි කර්මාන්තය කියන්නේ මේ අපි කියන මේ මාළු ඇති කරන කොටු නේ යංසික් ජං කියන්නේ මාළු ඇති කරන කොටුනේ. තොර යංසික් ඔබ් කියන්නේ අන්නේ අපි ඒකට කියන්නේ මොකද්ද? මේ ජලද ජීවි කර්මාන්තය යා අපි උක්ත කරනවා අන්දාලා යංසික් ඔබන් ඕබල් ඕබ් කියන්නේ සාමාන්‍ය දීවර කර්මාන්තය. කියන්නේ ගැඹුරු මුහුදේ කරන දීවර කර්මාන්ත මේ ඕබල්. චූර්හය කියන්නේ මේක ඉක්මවා ගොස් පිජුන් ඒ ප්‍රතිශතය නොපජිගු ඉස්මෙදා එක ඉහළ යමින් තියෙනවා. ඒ කියන්නේ මේ හංගුගේ යංසික් ඔබන්. ඒතර මෙතන ප්‍රධාන උක්තය තමයි කොරියාවේ මේ ජලජ ජීවි මේ මත්ස්‍ය කර්මාන්තය. ඊචොනිසිප් ඊනියොන්
මේ 2022 වර්ෂයේ මේ කරපු සමීක්ෂණයක තොරතුරක් කියවෙන්නේ සුසන්මුල් සෙන්සන්නැගල් කිජුනුරු පෝමියන් මේ මුහුදු නිෂ්පාදන සුසන්මුල් කියන්නේ මේ මුහුදු වාර නිෂ්පාදන සෙන්සන්නේගල් කිජුනොරෝ මේ නිෂ්පාදන දායකත්වයට කිජුනොරෝ පදනම්ව පෝමියන් බැලුවම යංසික් ඔබන් ඒ කියන්නේ මේ ජලජ ජීවි මත්ස්‍ය කර්මාන්තය ඕබල් චුරල්හායෝ මේ දීවර කර්මාන්තය කියන්නේ මේ ගැඹුරු මුහුදේ කරන දීවර කර්මාන්තය චුරල්හායෝ කියන්නේ ඒක ඉක්මවා ගොස් ක පිජුංගල් ඒකේ ප්‍රතිශතය නොපජිගු ඉස්මෙදා ඉහළ යමින් තියෙනවා. ඒ කියන්නේ මේ 2022 වර්ෂයේ කරපු පරීක්ෂණයේදී කියවෙනවා මේ ජලජී මත්ස්‍ය කර්මාන්තය අර සාමාන්‍ය මේ දීවර කර්මාන්තය ඉක්මවා ගියා කියන එක. කුරිගෝ ඒ වගේම හංගුගන් මේ කොරියාව යංසික් සෙන්සන්නයගේ ඉන්න මේ කොරියාව යංසික් ඒ කියන්නේ මේ ජලජ ජීවි නිෂ්පාදන ධාරිතාවයේ තියෙන ජලජ ජීවි නිෂ්පාදන ධාරිතාවයේ තියෙන 세계 상위 10개국에 세계 상위 10개국에 그리고 한국은 코리아와 양식 생산량에 있는 මේ ජලජ ජීවි ඒ මත්ස්‍ය කර්මාන්ත නිෂ්පාදන ධාරිතාවයේ තියෙන 세계 상위 10개국에 포함됩니다. කොරියාව ජලජීවි නිෂ්පාදන ධාරිතාවයේ තියෙන ලෝකේ සංවි 10කෙකුගේ කියන්නේ මොකද්ද? ලෝකේ සංවි 10කෙකුගේ ඒ කියන්නේ රටවල් 10 අතරට ලෝකයේ තියෙන රටවල් 10 අතරට පොහොම් තෙම්මිදා ඇතුළත් වෙනවලු. ස්ථාන 10 අතර සංවි කියන්නේ ස්ථාන 10 කුගේ රටට ඒ කියන්නේ කුගේ ලෝකයේ තියෙන රටවල් 10 ස්ථාන අතරට පොහොම් තෙදා ඇතුළත් වෙනවා. කුරිගෝ ඒ වගේම හංගුගේ යංසික් සනොබන් මේ කොරියාවේ මේ ජලජ ජීවි ඒ මත්ස්‍ය කර්මාන්තය සනොබන් මිරේ අනාගතේ මිරේ සෙදේ ඒ මේ අනාගත පරපුරට සෙදේ කොංගංහන් මොකද්ද? සෞඛ්‍ය සම්පන්න කියන්නේ නිරෝගී මොක්කිරල් ආහාර චේගොන්හගේ විහේ සැපීම උදෙසා කන් යොගරල් හගොස්මිදා කන් යොගරල් විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. හරි? හංගුගේ යංසික් සනොබන් කොරියාවේ මේ ජලජ ජීවි ඒ මත්ස්‍ය කර්මාන්තය මිරේ සෙදේ කියන්නේ අනාගත පරපුරට කොංගංහන් මොක්කිරල් චේගොන්හගේ විහේ කොංගංහන් ඒ කියන්නේ මේ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපීම උදෙසා කන් යොගරල් හගොස්මිදා විශාල කාර්යභාරයක් කරමින් ඉන්නවා. රයිට්. ඒතොර ඡේදෙන් දෙන කතාව තමයි මේ යන්සික් ඒ කියන්නේ මේ ජලජ ජීවි මේ මත්ස්‍ය කර්මාන්තය අර සාමාන්‍ය දීවර කර්මාන්තය දැන් අභිමවා ගිහිලා තියෙනවා. ඒක ලෝකේ රටවල් 10 අතරට ලෝකේ නිෂ්පාදන ධාරිතාව තියෙන ඉහළම රටවල් 10 අතරට මේ අතුලත් වෙලා තියෙනවලු කොරියාව. ඒ වගේම කොරියාවේ මේ ජලජ ජීවි මත්ස්‍ය කර්මාන්තය මේ අනාගත පරපුරට ඒ සෞඛ්‍ය සම්පන්න ආහාර සැපීම උදෙසා විශාල කාර්යභාරයක් කරමින් සිටිනවා. රයිට්. 한국의 양식 업을 2020년 비해 මේ කොරියාවේ මේ ජලජ ජීවි මත්ස්‍ය කර්මාන්තය 2020년 비해 2022 වර්ෂයට සාපේක්ෂව පිහේ සාපේක්ෂව චොම්චොම්
මේක එන්න චුරදොල්ගු ඉස්සමිදා අඩු වෙමින් තියෙනවා. කොරියාවේ ජලජ ජීවී මත්ස්‍ය කර්මාන්තය 2022 වර්ෂයට සාපේක්ෂව එන්නේ අඩු වෙමින් තියෙනවා. නෑ. හංගුගන් යංසික් සෙන්සන්නයගේ ඉන්න කොරියාව මේ ජලජ ජීවී නිෂ්පාදන ධාරිතාවයේ තියෙන කුක්ක චුන් එසෝ ඒ රටවල් අතුරින් සිප්විරල් චාජි හෙස්සමිදා සිප්විරල් චාජි හෙස්සමිදා හංගුගන් යංසික් සෙන්සන්නයගේ ඉන්න කොරියාව මේ ජලජීවී නිෂ්පාදන ධාරිතාවයේ තියෙන කුක්ක චුන් එසෝ රටවල් අතුරින් සිප්විරල් චාජි හෙස්සමිදක 10 වන ස්ථානයේ අත්පත් කරගත්ත කියලා කියවේ. අතන කියවෙන්නේ ඒ නිෂ්පාදන ධාරිතාව තියෙන රටවල් 10 අතරට ඇතුළත් වුණා කියලායි. මෙතන කියවෙන්නේ 10 වන ස්ථානයේ අත්පත් කරගත්ත කියලායි චාජි හෙස්සමිදා. වැරදි. හංගුගේ ඕබන් මේ කොරියාවේ ඕප් කියන්නේ මොකද්ද? ඕප් කියන්නේ ඒ සාමාන්‍ය ගැඹුරු මුහුදේ කරන දීවර කර්මාන්තය. යංසික් ඔප්පෝදා මේ ජලජ ජීවී මත්ස්‍ය කර්මාන්තයට වඩා සුසන් මුරල් මේ මුදු නිෂ්පාදන සෙන්සන් හම්මිදා නිෂ්පාදනය කරනවා. හංගුගේ ඕබන් එතන මෙතන උක්ත කරන්නේ කොරියාවේ ඒ සාමාන්‍ය දීවර කර්මාන්තය. යංසික් ඔප්පෝදා ඒ ජලජ ජීවී මත්ස්‍ය කර්මාන්තයට වඩා සුසන් මුරල් කිව්වේ ඒ මුදු ආහාර නිෂ්පාදනය කරනවලු සෙන්සන් හම්බිදා. ඒ කියන්නේ දීවර කර්මාන්තය ජලජ ජීවී මත්ස්‍ය කර්මාන්තයට වඩා ඒ මුහුදු නිෂ්පාදනය කරනවලු වැරදි. 4 හංගුගේ යංසික් සනෝබල් මේ කොරියාවේ මේ ජලජ ජීවී මත්ස්‍ය කර්මාන්තය තොන්හේ මගින් සනෝබල් තොන්හේ මේ කර්මාන්තය මගින් මිරේ සෙදේ එගේ අනාගත පරපුර වෙත කොංගංගන් සුසන් මුරල් මේ සෞඛ්‍ය සම්පන්න මේ මුදු නිෂ්පාදන චේගොන්හල් සුසමිදා සපයන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒක හරි. හංගුගේ යංසික් සනොබල් තොන්හේ මේ කොරියාවේ මේ ජලද ජීවී මේ මත්ස්‍ය කර්මාන්තය මගින් මිරේ සෙදේගේ අනාගත පරපුර වෙත කොංගංගන් සුසන් මුරල් මේ සෞඛ්‍ය සම්පන්න මුදු නිෂ්පාදන චෙගොන්හල් සුසමිදා සපයන් හැකියාවක් තියෙනවා. පිළිතුර නිවැරදි. හොඳයි අපි එහෙනම් ඡේද ප්‍රශ්න දෙවන වටේ අවසාන ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නට සම්බන්ධ වෙමු. තවම් කල්ගවා ක්වන්ගේ ඉන්නන් ගොසල් කොරසිප්සිය පද ඡේදය හා සම්බන්ධයක් තියෙනක තෝරන්න. හොඳයි වැදගත් මාතෘකාවක් කාලීන මාතෘකාවක් නව තාක්ෂණය සමග සම්බන්ධ මාතෘකාවක්. චිනංගයොන් එනර්ජි නන් චිනංගයොන් එනර්ජි නන් මද චිනංගයොන් එනර්ජි කියන්නේ පරිසර හිතකාමී බල ශක්තිය. චිනද කියන්නේ හිතවත්. හංගයොන් කියන්නේ පරිසරය. දර හිතවත් පරිසරය කියන්නේ චිනංගයොන් එනර්ජි මොකද්ද? පරිසර හිතකාමී බල ශක්තිය. හංගයොන්ගේ මිචිනන් හංගයොන් ඒ පරිසරයට මිචිනන් යොන්හංගල් කම්සුහාය පරිසරයට මිචිනන් හොංයන් කියන්නේ ඇති කරන අහිතකර බලපෑම් යොන්යන් බලපෑම් මිචිනන් කියන්නේ අහිතකර බලපෑම් කම්සුහායෝ කම්සුවදා අඩු කර හංගයොන්ගල් පොහෝහානන්දේ මේ පරිසරය පොහෝහානන්දේ මේක සුරකිනකේදී කන් යොගරල් හම්මිදා විශාල කාර්යභාරයක් කරනවා. හරි? චිනොන්ගයොන් එනර්ජිනන් මේ පරිසර හිතකාමී බලශක්තිය හංගයොන්ගේ මිචිනන් පරිසරයට මිචිනන් අහිතකර
යොන්හයන් බලපෑම් ඒ කියන්නේ පරිසරය ඇති කරන අහිතකර බලපෑම් කාම්සෝහය ඒවා අඩු කර හාංගයොන්ගල් පෝආනන්දේ ඒ පරිසරය සුරකිනකේදී කන් යොගරල් හම්මිදා විශාල කාර්යභාරයක් කරනවා. ඡායනසෝ ඔදොල්සු ඉන්න ඡායනසෝ ඔදොල්සු ඉන්න ඡායනසෝ මේ ස්වභාවයෙන් ලබා ගැනීමට ස්වාභාවිකව ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඡායනසෝ ඔදොල්සු ඉන්න ඔත්තා ලබා ගන්න හැකියාවක් තියෙන ඡාවන ලියොන් හයෝ ඡාවන සම්පත් භාවිතා කර චිසුක් කානන් han පන්සිගරෝ චිසුක් කානන් han පන්සිගරෝ කියන්නේ මේ අඛණ්ඩව කරගෙන යන හැකියාවක් තියෙන ක්‍රමවේදයකට චිසොක් කානන් han ඒ කියන්නේ මොකද්ද? කියන්නේ නොනවත්වා අඛණ්ඩව කානන් han කරන්න පුළුවන්. කියන්නේ අඛණ්ඩව කරගෙන යන්නට හැකියාවක් තියෙන පුළුවන්. පන්සිගරෝ ක්‍රමවේදයකට සෙන්සන් හමිදා නිෂ්පාදනය කරනවා. ස්වාභාවිකව ලබා ගැනීමට හැකියාවක් තියෙන සම්පත් භාවිතා කර අඛණ්ඩව කරගෙන යාමට පුළුවන් පන්සිගරෝ ක්‍රමවේදයකට නිෂ්පාදනය කරනවා සෙන්සන් හමිදා. චිනාංගයොන් එනෝජිනන් මේ පරිසර හිතකාමී බලශක්තිය චෝගි සොල්චි පියොන්ගි චෝගි මූලික සොල්චි හදාගෙන අපි සවි කරනවා. ඒ කියන්නේ ස්ථාපිත පියොන්ගි වියදම් නොපා ඒ කියන්නේ මෙතන අසෝ නොපාසෝ කියන්නේ ඉහළ වැඩි නිසා චිනාංගයොන් එනෝජිනන් මේ පරිසර හිතකාමී බලශක්තිය චෝගි සොල්චි පියොන්ගි නොපා මේ මූලික ස්ථාපිත වියදම් ඉහළ යන නිසා වැඩි වෙන නිසා කියොන්ජ චොගොරෝ ආර්ථික වශයෙන් තන්ජොමි තෙල්සු ඉච්චිමාන් කියොන්ජ චොගොරෝ තන්ජොමි තෙල්සු ඉච්චිමාන් මේක ආර්ථික වශයෙන් අවාසියක් වීමට හැකියාවක් තියෙන නමුත් තන්ජොම් අවාසි තන්ජොමි තෙල්සු ඉච්චිමාන් අවශ්‍යයක් වෙන හැකියාවක් තියෙන නමුත් උනියම් පියොන්ගි කියන්නේ මේක මෙහෙයුම් වියදම් නත්කෝ ඒවා අඩුයි වගේම නැත්තම් පහළ මට්ටමක වගේම මුජේහනරෝ අසීමිතව සයන්හල්සු ඉත්තනන් මෙතන තුන්වන පාර්ශ්වය කියනවා. මුජේහනරෝ සයන්හල්සු ඉත්තනන් ඒවා අසීමිතව පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා කියන තගොහදා හැකියාවක් තියෙනවා කියන චොන්ජොමිසමිදා වාසිය තියෙනවා. හරි මෙතන කියුණා ඉස්සෙල්ලා අවාසිය මොකද්ද? තන්ජොමි කිව්වේ අවාසිය චොන්ජොමි වාසිය තියෙනවා. නැවත බලමු අපි මොකද්ද? චිනාංගයොන් එනෝජිනන් මේ පරිසර හිතකාමී බලශක්තිය චෝගි සොල්චි පියොන්ගි නොපා කියන්නේ නොපාසෝ කියන එකයි. හරිද? මේ මූලික ස්ථාපිත කිරීමේ වියදම් වැඩි නිසා ඉහළ නිසා කියොන්ජ චොගොරෝ තන්ජොමි තෙල්සු ඉච්චිමාන් මේක ආර්ථික වශයෙන් අවශ්‍යයක් වෙන්න හැකියාවක් තියෙන නමුත් උනියම් පියොන්ගි නත්කෝ මේක මෙහෙයුම් වියදම් අඩුයි වගේම මුජේහනරෝ අසීමිතව සයන්හල්සු ඉත්තානන් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා කියන චොන්ජොමිස්මිදා වාසිය තියෙනවා. තෝහන් තවත් එකක් හාසොන් යොනුවේ කොගර තෝහන් තවත් එකක් හාසොන් යොනියෝ කියන්නේ
පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන. ඒ කියන්නේ අපි තෙල් ලබා ගන්න පොළවෙන් ලබා ගන්න ඒ පොසිල ඉන්ධන. හාසන් යොන්නුවේ කොගරල්. කොගල් ක්ෂය වීම. මේ පොසිල ඉන්ධනවල ක්ෂය වීම යේබන් හගෝ වලක්වලා ඔන්සිල් ගාස්රල්. ඔන්සිල් ගාස් කියන්නේ මෙතන හරිතවායු. හරිතවායු. ඔන්සිල් ගාස්රල් චුරෝ අඩු වෙලා කබ්ගයොක්කන් හදිසි කිහිව්පයනහේ. ඒ දේශගුණික විපර්යාසවලට ඒ තරන් ඒ දේශගුණික විපර්යාසවලට අනුව චනනේ තෙබි චනනේ තෙබි ඒ ඇතිවන ව්‍යසනයන්ට සූදානම් වීමට හල්සු ඉත්කේ හේචුම්මිදා හැකියාවක් ඇති කරන ලෙස කර දෙනවලු. මොකද්ද? තෝහන් තවත් එකක්. හාසන් යොන්නුවේ කොගරල් යේබන් හගෝ. මේ පොසිල ඉන්ධනවල ක්ෂය වීම වළක්වලා ඔන්සිල් ගාස්රල් හරිත වායුව චුරයෝ අඩු වෙලා කබ්ගයොක්කන් කිව්පයනාහේ තරන්. ඒ හදිසි දේශෝනුක විපර්යාසවලට අනුව ඒ ව්‍යසනවලට සූදානම් වීමට හැකියාව ඇති කර දෙනවල. මොකද්ද? චිනොංගයොන් එනර්ජි. පරිසර හිතකාමී බල ශක්තිය. රයිට්. බලමු ගැලපෙන පිළිතුර. චිනොංගයොන් එනර්ජි නම් මේ පරිසර හිතකාමී බල ශක්තිය උනියොම්පියොන්ගි නොපසෝ මේක මෙහෙයුම් වියදම් ඒ වැඩි නිසා ඉහළ නිසා කියොන්ජ චොගරෝ පුදාමි තෙල්සු ඉසමිදා මේක ආර්ථික වශයෙන් පුදාමි තෙල්සු ඉසමිදා එක වියදමක් වෙන්න හැකියාවක් තියෙනවලු. චිනොංගයොන් එනර්ජිනන් උනියොම්පියොන් කියන්නේ මෙහෙයුම් වියදම්. මෙහෙයුම් වියදම් ඉහළ යන නිසා මෙහෙයුම් වියදම් නෙමෙයි චෝගි සොල්චිපියොන්ගේ මූලික ස්ථාපිත වියදම් තමයි ඉහළ යනවා කිව්වේ. මෙතන කියවෙන්නේ උනියොම්පියොන්ගේ අඩුයි කියලායි. කියන්නේ මෙහෙයුම් වියදම් අඩුයි මූලික ස්ථාපිත වියදම් තමයි වැඩි. එනක වැරදි. චිනොංගයොන් එනර්ජිනන් උනියොම්පියොන්ගේ නොපසෝ කියන්නේ මෙහෙයුම් වියදම් වැඩි නිසා කියොන්ජ චොගරෝ පුදාම්මි තෙල් සුසමිදායක ආර්ථික වශයෙන් වියදමත් දරන හැකියාවක් තියෙනවා කියලා කියනවා. ඒක වැරදි. චිනංගයොන් එනර්ජිනන් මේ පරිසරිතකාමී බල ශක්තිය හුවන්ගයොන්ගේ මිචින යොන්හංගල් මේ පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් චෙංගහගු ඉස්මිදා. චෙංගහදා කියන්නේ මොකද්ද? චෙංගහදා කියන්නේ වැඩි වෙනව ඉහළ යන කියන එකයි. එමෙ යමින් තියනවා. චිනංගයොන් එනර්ජිනන් මේ පරිසරිතකාමී බල ශක්තිය හුවන්ගයොන්ගේ මිචිනන් මේ පරිසරයට ඇති කරන අහිතකර බලපෑම් චෙංගහගු ඉස්මිදා ඒවා ඉහළ යමින් තියනවලු. වැරදි. චෙංගහදා වැඩි වෙනව ඉහළ යනවා. 3. චිනංගයොන් එනර්ජිනන් මේ පරිසරිතකාමී බල ශක්තිය ඡායනසෝ ඔදොල්සු ඉන්න. ඡායනසෝ මේ ස්වභාවිකව ලබා ගන්න හැකියාවක් තියෙන. ස්වභාවිකව ලබා ගන්න හැකියාවක් තියෙන. චාවනල් යොන් හෙසෝ ඒ සම්පත් භාවිතා කර සෙන්සන් හමිදා නිෂ්පාදනය කරනවා. හරිද? චිනංගයොන් එනර්ජිනන් පරිසරිතකාමී බල ශක්තිය ඡායනසෝ ඔදොල්සු ඉන්නන් ස්වාභාවිකව ලබා ගන්න හැකියාවක් තියෙන චාවනල් යොන් හෙසෝ ඒ සම්පත් භාවිතා කර සෙන්සන් හමිදා නිෂ්පාදනය කරනවා. ඒ පිළිතුර හරි. ඒක තමයි ගැලපෙන්නේ. 4 කියන්නේ මොකද්ද? චිනංගයොන් එනර්ජිනන් මේ පරිසරිතකාමී බල ශක්තිය හාසන් යොල්ලුවේ කොගරල් මේ පොසිල ඉන්ධනවල ක්ෂය වීම යේබංහානන් ගොසන් අනම්මිදා. ඒක වළක්වන එක කරන්නේ නැහැ කියලායි කියවේ. අදාළ නැහැ. හරි. එහෙමනම් ඔන්න වැදගත් ප්‍රශ්න ඡේද ප්‍රශ්න 10ක් අපි පාඩම් දෙකකදී සාකච්ඡා කරා. ඉතින් අපි අත්‍තරම මේ නව විෂය නිර්දේශයත් සමග මේ ඇති වුණු මේ වෙනස විභාගයට
මොන ආකාරකින් බලපායිද කියලා ඉලක්ක කරලා තමයි මේ මේ ඡේද ප්‍රශ්න 10 සාකච්ඡාවට ගත්තේ. නිසා මේ විභාගයට මුහුණ දෙන අයට මම හිතනවා විශාල පිටුවහලක් වෙයි කියලා. නිසා අපි නේද මානසිකලා ඉගෙන ගන්න හැමෝටම මේ විභාගයෙන් සමත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අවසන් කරනවා. අපි ඊළඟ ප්‍රශ්න වටේදී අපි හමු වෙනවා හිස්තම් පුරවන ප්‍රශ්න සමග. සූදානම් වෙන්න සම්බන්ධ වෙන්න අකණ්ඩව සේජන් ඇකඩමි ශ්‍රී ලංකා YouTube නාලිකාව සමග.